සිකී බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙච්ච පින්වතුනි. පිනට හිත පැහැදිච්ච මිනිස්සුෙකුට පින් කරගන්න අවුරුදු 70000ක් තරම් දීර්ඝ කාලයක් තිබ්බා. කුසල් වඩන්න හිත පැහැදිච්ච මිනිස්සුෙකුට කුසලයක් වඩා ගන්න අවුරුදු 70000ක් තරම් දීර්ඝ කාලයක් තිබ්බා. හැමදාම බුදුරජාණන් වහන්සේ උදෙසා මලක් පූජා කරන මිනිස්සෙක් හිටියා කියලා හිතමු. ඒ මිනිසයාට හැමදාම මල් පූජා කරගන්න අවුරුදු 70000ක් තරම් දීර්ඝ කාලයක් තිබ්බා. බුදුරජාණන් වහන්සේත් අවුරුදු 70000ක් තරම් දීර්ඝ කාලයක් දිවමංව වැඩහිඳ පිරිනිවන් පාවදාලා. කියනෝ මෙහෙම ධම්ම මේඝම් පවස්සෙත්වා තුන්ලොව දහම් වැස්සෙන් තෙමා සනසවා තේම ඊත්වා සදේවකේ දෙව් මිනිස් ලෝක සත්වයාගේ සසර ගිනි දහම් අමා වැස්සින් නිවා කේමන්තම් පාපයිත්වාන බිය රහිත වූ අමා මහ නිවන කරා ලෝ සතුන්ව කැඳවා නිබ්බුතෝසෝ සසාවකෝ සිකී බුදුරජාණෝද පිරිනිවන් වැඩියේය. අනුව්‍යංජන සම්පන්නං දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් 80ක් වූ අනුව්‍යංජන ලකුණිනුත් යුතු ඒ සිකී බුදුරජාණන් වහන්සේගේ සොඳුරු පින් ලකුණු ඇති බුදු සිරුරත් මහණෙනි අතුරු දහන් වී ගියා. නනු රිත්තා සබ්බ සංඛාරා. ඉතින් මහණෙනි සියලු සංස්කාරයෝ තුච්ච බව හිස් බව සත්‍ය නොවේද? ඒ සිකී බුද්ධ කාලය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වචන මාත්‍රකින් හෝ නොකීවා නම් සටහනක්වත් නැහැනේ. ඔක්කොම නැති වෙලා ගියා. අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට සිකී බුද්ධ කාලය ගැන යම් විස්තරයක් කළා. අහං තේන සමයේන අරින්දමෝ නාම කත්තියෝ. මහණෙනි මං ඒ කාලේ අරින්දම කියලා රජෙක් සම්බුද්ධ පමුකං සංඝං අන්නපානේන තප්පයින් මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ඒ භික්ෂු සංඝයාට මහා ඉහලින් දානයක් පූජා කළා. බහුන් දුස්සවරන් දත්වා ඒ සිකී බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට කෝටි ගණන් සිවුරු පූජා කරගත්තා. අලංකතං හත්තියානං සම්බුද්දස්ස අදාසෙන් මං රන්දෙන් ආරියෙන් අලංකෘත කරවපු හස්ති යානාවක්. හස්ති යානා කියලා කියන්නේ පිංගුතුනේ ඇතාගේ උඩ දෝලාව තිබ්බම ඒකට කියනවා හස්ති යානා. ඒ කාලේ රාජවරු එහෙම ගමන් කරලා තියෙන්නේ ඕන් ඔය හස්ති යානාවල. ඇතාගේ උඩ පෙරලෙන්නේ නැති විදිහට හොඳට හයි කරපු දෝලාවක් වගේ එකක් තියෙනවා. ඔය නිකන් ඔළුවට ගන්නකො මේ හස්ති යානාවක් මේ වගේ නෙමෙයි. නමුත් නිකන් අද ඔය කට්ටිය අර සෆාරි එහෙම යන්නේ. ඒ හස්ති යානා නෙමෙයි. ඒක ඉතින් නිකන් අටෝප එකන්නේ. ඒ කාලේ හස්ති යානාව කියලා කියන්නේ ඇතෙක් උඩ හදපු සුව පහසු යානා සහිත යම් ග්‍රහයක්. ආන් එහෙම අලංකෘත හස්ති යානාවක් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට බෝධිසත්ව අරින්දම රජු පූජා කළා. හත්යානං නිම්මිත්වාන කප්පියන් උපනාමයින් ඒ හස්තියාගේ උසට මම බුදුපාමොක් සංගරුවනට කැපවෙන්න නොයේක් දේ පූජා කළා. අර ඇතාගේ උසට වෙනකන් ගොඩ ගහලා කැප පිරිකර පූජා කළා. ලස්සන වචනයක් කියනවා. පූරයින් මානසං මයිහං නිච්ඡන් දල්හ පමුට්ටිතං මං මගේ හිත පිරෙනකන් දම්පෙන් පූජා කළා. ඒ කවුද කියන්නේ? අපේ බෝධිසත්වයෝ. ගෙවාගෙන ආපු සසරේ උන්වහන්සේ දන් දීපු විදිහ ගැන ලස්සන වචනයක්. මම්මගේ හිත පිරෙනකන් දම්පෙන් පූජා කළා. සෝපි මම් බුද්ධෝ ව්‍යාකාසී. ඉතින් එදා දාන ඉවරුණාට පස්සේ සිකී ලෝකාග්‍ර නායක බුදුරජාණන් වහන්සේ මං ගැන වචනයක් කීවා. ඒක තින්සේ ඊතෝ කප්පේ අයම් බුද්ධෝ භවිස්සති. මේ අරින්දම රජු මින් 31 කල්පයක් ගෙවි ගොස් උදා වෙන කල්පයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වන්නේය කියලා නියත විවරණය දුන්නා. ඉතින් අර වගේම කියනවා එදා ඔය මට නියත විවරණ දෙන වෙලාවේ දෙව් මිනිස්සු ගොඩාක් අහන් හිටියා. ඒ කට්ටිය සතුටු වුණා.
සමහරු ඔල්වරසන් දුන්නා, අත්පොළසන් දුන්නා, සමහරු සාධකාර දුන්නා. ඒ අස්සේ අර විදිහටම කට්ටිය කියලා තියෙනවා. මොකද්ද? අපි සිකී බුදුරජාණන් වහන්සේ කාලේ වීරිය කරද්දී අපිට වැරදුනත් මේ පින්වන්තයාගේ කාලෙවත් අපිට අවස්ථාවක් තියෙන්නේ නැතයි. එහෙම කිව්වා. මම යලිත් අදිෂ්ඨාන කරගත්ත මහණෙනි දසපාරමී පුරන්ට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන අතීත විස්තරය දේශනා කළා.